අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ ෆ්ලූටින් මාකට් එකට. ෆ්ලූටින් මාකට් එක කියලා කියන්නේ කොළඹ ගොඩක් අය දන්න අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔය පාවෙල මෙල් සංකීර්ණය කියලා. ඉතින් ඒකට ඉතින් අපි ආවා අද පාවෙන මෙල් සංකීර්ණයේ තියෙන්නේ මොන වගේ තත්ත්වයකද කියලා බලන්න. ඉතින් ඉතාමත් ලස්සනට ලංකාවට ගෙනාපු ව්‍යාපෘතියක්. මේක අද තත්ත්වය කොහොමද? අද මොකද්ද මේ ෆ්ලූටින් මාකට් එකට වෙලා තියෙන්නේ සහ මේ දැන් ගොඩක් අය කතා කරන මේ ෆ්ලූටින් මාකට් එක විනාශයට පත් වෙලා තියෙන්නේ විවිධ හේතු කාරණා කියනවා. අපි ගිහිල්ලා බලමු කොළඹ ෆ්ලූටින් මාකට් එකට අද වෙනකොට ෆ්ලූටින් මාකට් එකේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. කොළඹ කොටුව බැස්ටියන් මාවතේ පීටල තියෙන මෙම පාවෙන මෙම සංකීරණය නිර්මාණය කරන්න ප්‍රධාන හේතු සාධක කිහිපයක් බලපානවා. කොළඹ නගරය ලස්සන කරන එක, කොළඹ නගරයේ සිටින අවදිමත් වෙළඳුන්ට විධිමත් වෙළඳ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම ආදී හේතු සාධක කිහිපයක් මෙම පාවෙන මෙම සංකීරණය නිර්මාණය කරන්න බලපානවා. ආරම්භයේදී දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉතාමත් ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට මෙම පාවෙන මෙම සංකීරණය පත් වෙනවා. ඇවිදින ගමන් ඉන්නේ මේ ෆ්ලූටින් මාකට් එකේ එක තැන් වලට. ඉතින් අපි දක්ිනවා එහා පැත්තේ කෑම කඩ තියෙනවා, ඒ කියන්නේ නුන් කඩ තියෙනවා, එක විදිහේ කඩ තියෙනවා. ඉතින් ඒ වගේ අපි දක්ිනවා ජනතාවක් නැහැ, විශාල සෙනඟක් නැහැ. ඒ කඩවල වල බිස්නස් එකක් නැහැ. බිස්නස් එකක් නේ සාමාන්‍ය ජනතාවට ඒ පැත්තට යන්න අපහසුතාවල් තියෙනවා. මේ තියෙන එකම පාලමක් දිරලා තියෙනවා. අපි දැන් ගියපු පාලම. ඉතින් ඒ වගේම තමයි මේ පැත්තේ ගිහිල්ලා ඉන්න බෑ. මොකද කෑම කඩේකට ගිහිල්ලා මිනිස්සෙට කෑම එකක් කන්න තරම්වත් එතන පිරිසුදුකමක් නැහැ. මේ වැවේ තියෙන වතුර දවල්ට මාර විදියට ගඳයි. එතකොට ඒ වතුර ළඟත් එක්ක මෙතන සාමාන්‍යයෙන් එක බස් එකක ඇවිල්ලා තව බස් එකක් එනකන්වත් මිනිස්සෙක් මෙතන සාමාන්‍ය විදියට ඉන්නවත් බැරි තත්ත්වයක් තියෙන මෙතන මේ වැවේ ගඳයි සහ මෙතන මේ හරිය තියෙන අපිරිසුදුකමත් එක්ක. ඉතින් මේක රටේ ජනතාවගේ විශාල මුදලක් වියදම් කරලා හදපු තැනක්. ඉතින් අද වෙනකොට ගන්නම දෙයක් නැතිවන්ට වැටලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක මොනියම්ම ක්‍රමයකින් පිරිසිදු වෙනවා නම්, ඒ වගේම නැත්නම් මෙතන ප්‍රයෝජනයකට ගන්න පුළුවන් තැනක් වෙනවා නම් ඉතින් මාර විදියට වටිනවා. මොකද දැන් මේ දවල් කාලේ, හැබැයි රාත්‍රී කාලේදී මේට වඩා අන්ත වෙනවා. මොකද මෙතන
ඇත්තටම ජනතාවට කාටවත් කියන්නේ පිරිමි කෙනෙක්ටවත් ඇවිල්ලා මෙතන ඉන්න බැරි තත්ත්වයක් තියෙන රැට. ඉතින් ඒ වගේ තත්ත්වයක් විතර මං හිතන්නේ මේ වගේ තැනක් මේ වගේ අගාධයට යන්න දෙන්නේ නැතුව අපිට ජනතාවට පරිභෝජනය කරන්න පුළුවන් විදිහට ජනතාවට ජනතාව රයිල් මෙතන ඉන්න පුළුවන් විදිහට හැදෙනවා නම් ඉතින් මාර විදිහට වටිනවා ඒක. මොකද මේක ලස්සන තැනක්. කොළඹ තියෙන ඉතාම ලස්සනම තැනක් තමයි මේ ෆ්ලූටින් මාර්කට්. මේ කොහොම වුණත් අද වෙනකොට පාවෙනවැල්ල සංකීර්ණය නිර්මාණය කරලා තියෙන්නේ ජනතාවට ඉතාමත්ම ගැටලු සහගත පරිසරයක්. ආසන්නයේ පිහිටා තියෙන හෝටල්වල අපවිත්‍ර ජලය මෙන්ම ආසන්නයේ තියෙන රතගාලක අපවිත්‍ර ජලයත් මෙම පාවෙනවැල්ල සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට මුදාහරිනවා. ඒක නිසා බේරිවැවේ ප්‍රධාන ඇල මාර්ගය වර්තමාන වෙන විට ඉතාමත්ම අපිරිසිදු මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මේ කොහොම වුණත් රටේ මහජනතාවගේ බදු මුදල් වලින් නිර්මාණය කරපු මේ පාවෙනවැල්ල සංකීර්ණය අද වෙනකොට ජනතාවට පාවිච්චි කරන්න කියලා ඒ ආසන්නයට එන්නටවත් බැරි මට්ටමටම ඇවිල්ලා තියෙනවා.